කොහොමද විස්තර ටික හොයාගත්තද? මේ තියෙන අපි යන්න ඕනේ තැනට අදාළ තොරතුරු ටික. මේ ටික වැඩිදුරකුත් නෑ නේද? මෙතන ඉඳන් කිලෝමීටර් 10ක් වගේ තමයි තියෙන්නේ. අපි දැන් යන්නේ කවද්ද? අපි හෙට වගේ යන් මම ඕනි කරන් ටික ඔය කොලේ ලියලා තියෙන්නේ. මේ view එක නම් මරු නේද? මෙතන නම් ටවුන් එක ලස්සන වෙනවා. මේ අර පේන්නේ හොස්පිටල් එක නේද? ඔව් ඒ කන්ද පාවුල නේද? අපි අපේ බාරනේ අර පේන්නේ. හොඳට පේනවාද? වත් බලන්නකෝ. view එක නම් මරු. මම අර පැත්තට ගිහින් එන්න. කොහොමද කියන්නේ? හැබැයි මේ පැත්තේ අමුත් දේවල් ටිකක් වෙලා තියෙනවා. මං හොයලා බැලුවම වෙන්න තියෙන සතෙක් වගේ තමයි. ඉන්නෝ මේ පොතකත් මේ වගේ සතෙක් නිකන් ලියලා තියෙනවා. ඔය පොත මං හොයාගත්තේ අද්භූත සත්තු ගැන පරීක්ෂණ කරලා තියෙන කෙනෙක්ගේ. මිමික් කියලා තමයි කියන්නේ. හරිද? මිනිස්සු ගොඩක් කියලා තියෙනවා ඌ ගැන. ඒ කියන්නේ උ පේන්නේ නැතුව යනවා එහෙමද? ඔව් පේන්නේ නැතුව උට පුළුවන්කම තියෙන්නේ වෙන සත්තුන්ගේ සහ මිනිස්සුන්ගේ වොයිස් අනුකරණය ගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඒතර අපි කොහොමද ඌ අඳුරගන්නේ? ඌව පේන්නේ නැහැ. අඳුර ගන්න බෑ. ඌව පේන්නේ නැහැ කියලාත් අපිට හොයාගන්න බෑ. අඳුර ගන්න බෑ කොහොමවත්. ඒත් ඉතින් සමහර කැමරා වලට පේනවා කියලා තියෙනවා. ඔයාලට හොයාගන්න බැරුණාද ඒ වගේ වීඩියෝ? නෑ ලොකුම ප්‍රශ්නේ කියන්නේ උට මිනිස්සුන්ගේ මනස පාලනය කරන්න පුළුවන් කියලා කියනවා. අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. පුළුවන් තරම් එකටම ඉන්න බලන්න ඕනේ. ගොඩක් දුර යන්න පුළුවන්ද? පුළුවන් යන්න. මේ එන්නකො ආපෙක දෙහියක් අදාම. මේ පැත්තට ගමුනේ.